ඔබ ළඟ හින්දා දුකකුත් නැ තුරුලේ ඉන්නම් සීතල නැ අදර එච්චර කලවර නැ සඳ නැ නමුත් තනියක් නැ ඔබ ළඟ හින්දා දුකකුත් නැ තුරුලේ Hello guys, welcome back my channel. ඔන්න අදත් එකතු වෙන්නේ කයිට ප්‍රෝ channel එකෙන් එන තවත් brand new video එකක් එක්ක. ඉතින් යාළුවනේ අද මේ video එක ගෙනල්ලා තියෙන්නේ අපි කොහොමද හරියටම මේ විදිහේ ෆොටෝ එකක් හදාගන්නේ කියලා බලන්න. ඉතින් යාළුවනේ නම් අපි කියලා බලමු කොහොමද හරියටම මෙන්න මේ විදිහේ ෆොටෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ. දැන් අපි යමු අපේ video එකට. ඉතින් video එක යනකම් මතක් කරනවා තාමත් my channel එකට අලුත් කෙනෙක් නම් දැන් මම පහළ තියෙන subscribe button එක click කරලා යාළුවනේ තියෙන bell එක නත් all කරලා තියාගන්න. එනේ යාළුවනේ අපි video එකට ගිහලා බලමු කොහොමද හරියටම මේ විදිහේ ෆොටෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ මොබයිල් ෆෝන් එක අරගෙන ඉවරලා ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙන Google browser එක ඕපන් කරගන්න එක. හරිද? ඉතින් මම දැන් ඉස්සලාම දැන් මගේ Google browser එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් මගේ Google browser එක ඕපන් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න ඕන search engine එක. මේ search engine එකට ගිහලා ඔයා search කරන්න ඕනේ මෙතන Gemini AI කියලා. ඉතින් මගේ දැන් මෙතන Gemini AI කියලා search වෙලා තියෙන නිසා මම මෙතන ටික් එකක් දීලා ඉවරලා මේ විදිහට මේ site එකට login වෙනවා. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතන තියෙනවා Google Gemini කියලා තැන. මෙන්න මේ Google Gemini කියන තැනට එකපාරක් touch එකක් දෙන්න. ඉතින් මේ විදිහට touch එකක් දුන්නාට පස්සේ ඔයාව එයාලගේ site එකට මේ විදිහට login කරව ගන්නවා. ඉතින් මේ තියෙන එයාලගේ site එක ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට interface එක මෙයාලා ලබා දෙනවා මෙයාලගේ site එකේ. ඉතින් දැන් අපිට තියෙන්නේ මෙයාලට photo එකක් upload කරලා අපේ photo එක හදා ගන්න. ඉතින් ඔයා දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙතන search engine එකේ යට තියෙනවා plus mark එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ plus mark එකට touch කරලා පස්සේ මේ විදිහට option තුනක් එනවා. මෙතන තියෙන මේ option තුනෙන් ඔයා මෙතන තියෙන upload files කියලා option එකට දෙන්න. ඉතින් මේ option එකට දුන්නාට පස්සේ ඔයාලට මෙතන files කියලා option එකක් ඇති. මේ option එකට දෙන්න. මේ option එක දුන්නාට පස්සේ ඔයාගේ gallery එක මෙතන open වෙනවා. ඉතින් ඔයාලට තියෙන මේ gallery එකෙන් ඔයාලට ඕන picture එකක් තෝරලා මෙතන select කරන්න. ඉතින් මම මගේ picture එක මේ විදිහට තෝරලා මෙතන select කරනවා. select කරලා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන loading interface එක කියලා මේ picture එක මේ site එකට load වෙනවා. load වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන යට තියෙනවා ask Gemini කියලා තරක්. මෙන්න මෙතන ඔයා search කරන්න ඕනේ ඔයාගේ prompt එක. ඉතින් මේ විදිහට type කරන්න. එහෙම නැත්නම් copy කරලා තියෙන එක paste කරගන්න මේ විදිහට. ඉතින් මම description එකේ සහ කමෙන්ට් බොක්ස් එකේ පළවෙනි කමෙන්ට් එක හැටියට මේක දාලා තියෙනවා. ඉතින් මේ විදිහට ටයිප් කරගෙන ඉවරලා එහෙම නැත්නම් පේස්ට් කරගෙන කොපි කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන මේ send කියන බටන් එකට දෙන්න. ඉතින් මෙතන send කියන බටන් එකට දැන් මම දෙනවා. මෙතන දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යට just a second කියලා වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ දැන් ෆොටෝ එක ක්‍රියේට් වෙනින් ගමන් තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි දැන් ඔයාලට මගේ ෆොටෝ එකේ final output එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපි Gemini AI කියන එක use කරලා අපේම කියලා මේ විදිහේ ෆොටෝ එකක් ක්‍රියේට් කරගන්නේ. එහෙනම් යාළුවනේ මම හිතනවා අනිවාර්යෙන්ම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා. ඉතින් මේ විදිහට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ඔයගේ දස පාලින් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. එතකොට අපේ වීඩියෝ එක like බටන් ප්‍රෙස් කරලා like එකක් දාන්න මතක් කරන්න එපා. ආයෙත් මතක් කරනම් අපේ channel එක කවිඩ ප්‍රෝ channel එක දැම්ම subscribe කරලා තියාගන්න. එතකොට අපේ Facebook page එක follow කරලා තියාගන්න. එහෙනම් යාළුවා අදට ගිහින් එනම් ඔයාලට සිළු දෙනාටම ජයම වේවා. Thank you for watching this video. If you enjoyed it, please hit the like button and the bell notification icon.